නානකාමරයේ වතුර යන තැන හරි පනාවේ හරි වෙනදට වඩා කොණ්ඩගස් ටිකක් වැඩිපුර දැක්කම මේ ඇඟට දැනෙන බය අපිට ගොඩාක් හුරුයි නේද? ඉතින් අද මේ ගැඹුරු විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ ගැන. ඔව් ඇත්තටම ගොඩක් අය කරන්නේ ෂැම්පූ එකට බනින එක. නැත්තම් කඩේට ගිහින් අලුත් බෝතලයක් ගේන එකනේ. ඒක තමයි. හැබැයි අපි අද බලන්නේ අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර හරහා මේකට ඇත්තම හේතුව මොකක්ද කියලා. ඒ කියන්නේ මේක හරියටම ගහකට සමාන කළොත් අර ගහක කොළ මැරිගෙන යද්දි කොළවලට විතරක් සාත්තු කරලා පසට කිසිම පොහොරක් නොදා ඉන්නම වගේ වැඩක් නේද අපි මේ ෂැම්පූ ගැන විතරක් වද වෙන එකෙන් කරන්නේ. අනිවාර්යෙන්ම ඒ උපමාව නම් හරිම අපූර්වයි. මොකද ගොඩක් අය හිතන්නේ කොණ්ඩේ කියන්නේ නිකම්ම මල පටකයක් කියලානේ. ඔව් නිකම්ම මැරුණු දෙයක් විදිය තමයි අපි දකින්නේ. හැබැයි ඒක එහෙම නෙවෙයි. හිස්කබල ඇතුලේ තියෙන කේශ මූල එහෙමත් නැත්නම් hair follicles කියන්නේ අපේ ඇඟේ වේගෙන්ම වර්ධනය වෙන සෛල જાතියක්. ඉතින් ජාන සහ හෝමෝන වල බලපෑමක් කොහොමද තියෙනවා. හරි. හැබැයි අර පස ඒ කියන්නේ අපේ ශරීරය ඇතුලේ තියෙන පෝෂණය වෙනස් වුණ ගමන් ඒක මේ කේශ මූලවලට තදින්න දැනෙනවා. එතකොට දැන් කොණ්ඩේට අවශ්‍ය ඒ පස හරියටම සකස් කරගන්නේ කොහොමද? අපි දන්නවනේ කොණ්ඩේට ප්‍රෝටීන් ඕනේ කියලා. හැබැයි මේ මූලාශ්‍රවල බිත්තර ගැන ලොකුවටම කියවෙනවා. ප්‍රෝටීන් වෙන ඕනෙම මස් මාළු జాතියකින් ගන්න පුහුමන්නේ. ඇයි බිත්තරම මෙච්චර විශේෂ වෙන්නේ? ඔතන තමයි රහස තියෙන්නේ. මේ කොණ්ඩ ගහක් හැදිලා තියෙන්නේ කෙරටින් කියන ප්‍රෝටීන් වර්ගයෙන්. බිත්තර වලින් මේ කෙරටින් හදන්න ඕන කරන ප්‍රෝටීන් විතරක් නෙවෙයි අද බයොටින් කියන විටමින් එක තිහෙලින්ම දෙනවා. ඒ කියන්නේ බයොටින් තියෙන නිසා. ඔව්. බයොටින් කරන්නේ අර ප්‍රෝටීන් ටික හරියටම කොණ්ඩේ බගටපත් කරන එකට උදව් කරන එක. ඒ වගේම තමයි නිවිති වගේ පලා වර්ගවල තියෙන යකඩ. යකඩ උණතාවය තමයි කොණ්ඩේ යන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ. පොඩ්ඩක් ඉන්න. යකඩ අඩු වුණාම කොණ්ඩේට මොකද වෙන්නේ? ඒක කොහොමද සම්බන්ධ වෙන්නේ? මේකයි යකඩ තමයි අපේ ලේ වලින් සෛලවලට ඔක්සිජන් අරන් යන්නේ. යකඩ අඩු වුණාම ඇඟ හිතනවා මට ඔක්සිජන් මදි. ඒ නිසා කොණ්ඩේ වවනවට වඩා වැදගත් අවයව තියෙනවා බේරගන්න කියලා. අම්මෝ ඒක. ඔව් ඉතින් කේශ මූලවලට යන ඔක්සිජන් කපලා දානවා. ඒක හරියට අර ගහක මුල් වලට යන වතුර නවත්තනවා වගේ වැඩ. එතකොට කොණ්ඩේ හැලෙනවා. ඒ පැහැදිලි කිරීම නම් මාරයි. හරි. දැන් මුළු ශක්තිමත් කලා කියමුකෝ. ඊළඟට කොණ්ඩේ තියෙන තෙතමනය සහ දීප්තිය අපි කෘත්‍රිම කන්ඩිෂනර් ගන්නවා. හැබැයි මට තේරෙන විදිහට අපි රටකජු ආමන්ඩ්, චියා වගේ ඇට වර්ග කෑවොත් අපිට පුළුවන් අපේ මොයිස්චරයිසර් එක කෑමක් විදිහටම ඇඟට ගන්න නේද? හරියටම හරි. ඔය ඇට වර්ගවල සින්ක් වගේම හිතකර මේදේ තියෙනවා. ඒ වගේම සැමන්, ටූනා වගේ මාළු වල තියෙන ඔමේගා 3. මේවා කරන්නේ හිස්කබලේ තියෙන තෙල් ග්‍රන්ථි එහෙමත් නැත්නම් සීබම් නිපදවන එක ක්‍රමවත් කරන එක. ඒ කියන්නේ ඇතුළෙන්ම කන්ඩිෂනර් එකක් හැදෙනවා. ඔව් ඒක තමයි ශරීරයේ ස්වභාවිකම කන්ඩිෂනර් එක. අර කඩචෝරු කනව වෙනුවට මේ වගේ ඇට වර්ග ටිකක් කනව කියන්නේ ඇතුළතින්ම කොණ්ඩෙට තෙල් සාත්තුවක් කරනවා වගේ වැඩක්. කොළ වියලිලා හැලෙන එක මේකෙන් නවතිනවා. ඔය ඔක්කොම වර්ධනය පාලනය කරන්න බතල වගේ කෑමවල තියෙන විටමින් A ගොඩක් වැදගත් කියන එකත් මේ මූලාශ්‍රවල තිබුණා. හැබැයි මම මෙතනදී පොඩි දෙයක් පිළිගන්නම්. මොකද්ද? ඔය බතල නිවිති ඇට වර්ග හොය කනවට වඩා මම නම් කරන්නේ ලේසියට කඩෙන් බයොටින් ගමීස් හරි සප්ලිමන්ට් පෙත්තක් කරගෙනත් බොන එක. ඒක ලේසිකෙද්ද? මම මේ සල්ලි නාස්ති කරනවද? ඇත්තම කියනවනම් ඕ ගොඩක් වෙලාවට එතන වෙන්නේ සල්ලි නාස්ති වෙන එක. මිනිස්සු ඉක්මන් මැජික් විසඳුම් හෙව්වට සෞඛ්‍ය ගැන එහෙම ලේසි පාරවල් නැහැ. ඒ කියන්නේ කෑමම තමයි වැදගත් වෙන්නේ. අනිවාර්යයෙන්ම. කෘත්‍රිම සප්ලිමන්ට්ස් වලට වඩා ස්වභාවික කෑම වලින් එන පෝෂක අපේ ඇඟට උරා ගන්න එක ගොඩක් ලේසි. මොකද කෑමක තියෙන අනිත් සංඝටකත් එක්ක එකතු වුණාම තමයි ඒ විටමින් එක හරියටම ඇඟට වැඩ කරන්නේ. හැබැයි ඉතින් කෑම පාලනය කරලත් අසාමාන්‍ය විදිහට කොණ්ඩ යනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙන්නම ඕනේ. ඔව් ඒක වෙනම ලෙඩක් වෙන්න පුළුවන් නේ. ඔව් ඒක වෙනත් ලෙඩක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් මේ කතාව මෙහෙම ගුණ කරමු. කොණ්ඩේ යනවා කියලා ෂැම්පු බෝතලේ මාරු කරනවට වඩා අද ඉඳන් කන පිඟානට බිත්තරයක් පලා ටිකක් ඇට වර්ග ටිකක් එකතු කරගන්න එක තමයි ප්‍රායෝගිකම විසඳුම. ඒක තමයි හරිම දේ. අවසාන වශයෙන් මේ ගැන ටිකක් කල්පනා කරලා බලන්න. අපේ ඇඟෙන් එළියට වැවෙන ගොඩක් අය මලපටිකයක් විදිහට සලකන කොණ්ඩේ ගහකට පවා අපේ කෑමකේ තියෙන පෝෂණයේ අඩුපාඩු මෙච්චර ඉක්මනින් සහ පැහැදිලිව පෙන්눔 කරන්න පුළුවන් නම් කණ්ණාඩියෙන් දැක ගන්න බැරි අපේ ඇඟ ඇතුලේ තියෙන සියුම් ඉන්ද්‍රියන්ට අපේ මේ එදිනෙදා වැරදි ආහාර පුරුදු කොච්චරනම් නිහඬ සහ බරපතල හානියක් කරනවද? ඒකනම් ඇත්තටම ඇඟිලි තුඩු වල ඉඳන් ඔලුවටම දැනෙන සිතුවිල්ලක්. අර මුලින් කියා වගේ ගහේ කොළවලට දොස් කියන්න කලින් අපේ පස ගැන, ඒ කියන්නේ අපේ අතුලාන්ත ගැන මුලින්ම සැලකිලිමත් වෙමු.